ඊළඟ වටේදී ඇත්ත කතා කරන්න පුළුවන්. ඒ වගේම සුජිත සේනසිංහ මහත්මයාට දැන් තමුන් කියන ඇත්ත කතන්දරේ කියන්න පුළුවන්. බුදුනි අපේ නීතිඥ මහත්තයෙක් මගේ මිත්‍රයා. එතුමාත් එක්ක මම වැඩි විවාද කරන්නේ නැහැ. එතුමාට යම් තාක්කාරී ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සේ. එකම දේ මම කියන්නේ විශේෂයෙන් එතුමා අදහස් කරු ආකාරය වැරදි. මේ විශේෂ මේ බලවත් මේ විධාන ටික ජනමත විචාරණයක වෙනස් කරන්න පුළුවන් ටික වෙනස් කරන්නේ නැහැ කියලා කියන්නේ ජනමත විචාරණයකට යන්නේ නැහැ කියලා කොහොත් නැහැ. පොඩින් ඔබ මම විස්තර කරලා පස්සේ කියන්නකෝ. විශේෂයෙන් මම කාරණා ගොඩක් තියෙන ඉඳන් මම යන්න එකෙන් එකට මෙතුමා පැහැදිලි කරයි එක බලන්න බුදුනි කේලිය රමුකල්ල මහත්තයා කිව්වා මං ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් කතා කරන්න කියලා. මට මොකක්ද තියෙන ඊර්ෂ්‍යාව? අපි පොඩි කාලේ අස්සේ උප්පිටේ ගියේ නුවර. පොඩි කාලේ මම බෙන්ස් කාර් වල ගියේ. මට එමෙතුමනි hina වෙලා කතා කරන්න බෑනේ. කරුණු දැන් මෙතුමා කතා කරේ ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන්ද? එතුමාගේ අදහස් ප්‍රකාශ කරා. එතුමා නීතිඥවරයෙක්. ඉතින් මට ඔබතුමාට පෞද්ගලිකව ඒක නෑ මං කිව්ව ඊර්ෂ්‍යාව මොකද්ද මට තියෙන ඊර්ෂ්‍යාව? මට තියෙන බලය දෙන්න බෑ. මොකද්ද බලයට එමෙතුමනි ප්‍රතිපත්ති කරගු මිනිස්සු අපි. අපිට බලය ඕනේ නෑ. මම ඉන්නම් තව මිනිස්සු. ඕම ඉන්නවා. මම ඉන්නවා. ඔබතුමාට පයින්න ඕනේ නෑ. ඉතින් මම ඉන්න ඔබතුමා මං ඇහුවේ. ඔබතුමා මොකෝනම් කිව්වද කියලා. මට ඉන්න බෑ කියලා. ඉතින් ඔබතුමා පයින්න පැන්ලි වලට අපිට පයින්න බෑ. ඔබතුමා කිව්ව කතාව මම දන්නවා ඒ කාලේ. එහෙම මට ඔබතුමා මං කිව්ව කතාවක් ආපස්සට ගත්ත කියලා කොහෙද පෙන්වන්න පුළුවන්? එකක් පුළුවන් නම් පෙන්වන්න. එකක් මං දේශපාලනයෙන් අයින් වෙනවා. මං දේශපාලනයෙන් අයින් වෙනවා. ඔබතුමා එකක් පෙන්නුවොත් මං කිව්ව කතාවක් මං ආපස්සට පස්සරන් තියනවා කියලා මං දේශපාලනයෙන් අයින් වෙනවා. අද ඒ හින්දා එමෙතුමනි ඔය ඊර්ෂ්‍යාව ක්‍රෝධය අපේ නෑ. හැබැයි අපි රටට ආදරේ. මෙතුමාලා කතා කරනවා මේ රට ජාතිය ගැන. මේ බරපතල ප්‍රකාශයක් සුජිත සෙනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී. නෑ හරි බරපතල ඒ හින්දා තමයි මම ප්‍රකාශ කරේ. මං කියන දේවල් ආව පස්සට ගන්න නැති මිනිස්සෙක්. විශේෂයෙන්ම බුද්ධිනි දැන් ඔබතුමිය මේ අපේ මැතිතුමාලා මේ රට පාවා දෙන මිනිස්සුද? දැන් මෙතුමාලගේ තියෙන සුද්ධත්වය මොකද්ද කියන්නකෝ? අපිට නම් තේරෙන්නේ ඔබතුමාලගේ තියෙන සුද්ධත්වය. දැන් විශේෂයෙන්ම මෙතන ඉන්නේ රවි කරුණාගේ මහත්තයා රාජ්‍ය සේනාරත්නලා මේ අපි ඔක්කොම මේ ඉන්න කාර්ය මණ්ඩලය. කවුද මේ රට පාවා දෙන්නේ? මේ රටේ. හමුදාවේ කීයක් ඉන්නවද? එක මිනිස්සෙක් රට පාවා දුන්නද? මේ කියන බයිලා කතා නෙමේ බලේ ඉන්න ආපෝ LTT කියලා අදිනවා. එනකොට එන එක හොඳයි යන එක නරකයි. සැලුන් දොර අරනවා කියනවා සැලුන් දොරේ මෙහාට විතරයි එන්නේ. මේ පැත්තට යන්නේ නැහැ. පොඩි උන් ගන්නවර දෙයිවල අන්දල එවනවා සුයිසයිඩ් කාඩර්ලා ජනාධිපතිතුමා ලැජ්ජාවේ බෑ. ගිහලා අතාලගෙන ඉන්නවා ජනාධිපතිතුමාගේ ඇද්ද එළියට පයින්න වගේ මුව දැකලා සන්තෝෂේ පොඩි එකාව. මේම වංකොල දේශපාලක පුතුමාලා කරන්න එපා. විශේෂයෙන්ම කේලිය මැතිතුමා ඇත්තටම ධම්මික මහත්තයාගේ වැඩේ කරේ. ඔබතුමා අරක් කතා කරා මෙතුමා මේක කතා කරා අරයා මේක කතා කරා මේ ආණ්ඩුවේ ඉන්න මාධ්‍ය ප්‍රකාශක මහත්තයෙක්නේ විනාඩි 5ක් ගත්තා අපි කිව්ව දේ කියන්නේ. ඉතින් මට ලැජ්ජයි ඔබතුමාලගේ මං හිතන්නේ මෙතුමා දක්ෂ ඇමතිවරයෙක් අපේ කාලේ ඉන්න කාලේ. දැන් මෙතුමාට රාජ උස්නේ ගාලා මෙතුමාලගේ ඔලු මොට්ට වෙලා. ඉතින් විශේෂයෙන්ම විමල් වීරවංශ මහත්තයා මම පැත්තට එන්නම්. විමල් වීරවංශ මහත්තයා කිව්වා මම නම් කිව්වේ නැහැ කියලා. මෙතුමා ඒ වගේම අපේ එස්.පී. සානාගේ ඇමතිතුමා. නායකයෝ කාටද බැන්නේ නැත්තේ? එස්.පී. සානාගේ ඇමතිතුමා. රනිල් වික්‍රමසිංහට පඹයක් කියලා බැන්නා. මහින්ද රාජපක්ෂට ගොම් මැට්ටෙක් කියලා බැන්නා. චන්ද්‍රිකාගේ රෙදි ගලවන එළ හරකියක් කියලා බැන්නා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මම දැක්කා ඊයේ එතුමාටත් බයිනවා. ඉතින් එතුමා කියන කට හැරුණ පැත්තට එතුමා කියන දේවල් සම්බන්ධයෙන් අපිට ඒක විවාදයක් නැහැ. රටේ ජනතාවට විවාදයක් නැහැ. එතුමාට ඒ සම්බන්ධයෙන් උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම විමල් වීරවංශ මහත්තයා. මේ දෙන්නම එහෙමයි. විමල් වීරවංශ මහත්තයාගේ දකුණු පැත්තේ දත් දෙක කියන්නේ වම් පැත්තේ දත් දෙක දන්නේ නැහැ. දකුණු පැත්තේ දිව කියන්නේ වම් පැත්තේ දිව දන්නේ නැහැ. දැන් මෙතුමා බලන්න වනේ ඇත්ත හැබැයි දක්ෂකමක් තියෙනවා. මෙතුමාලා දෙන්නම දක්ෂයෝ. කතිකත්වයට ඉතාමත් දක්ෂ මන්ත්‍රීවරු දෙන්නේ. මම මේක පිළිගන්නවා. දක්ෂයට දක්ෂයා කියන්නත් අපි තැගිලෙන්නේ නැහැ. දැන් විමල් වංශ මොකද්ද කියන්නේ? දැන් පවුල ගැන මට මොකක්ද තියෙන තරහ ඇමතුමනි රාජපක්ෂ මහතුරු දේශපාලනට ආවට අපිට ප්‍රශ්නයක් නැහැ. බුරුතු පිටින් ආවත් ප්‍රශ්නයක් නැහැ. කීයද ඔබතුමාලගේ අයවැයෙන් 150 ගාණක් මේගොල්ලන්ටනේ. ඔබතුමාලමනේ අපිට බයින් ඉඳගෙන මුම්මයි කරන්න කියලා. ඇයි දක්ෂයෝ නම් ඇයි ඔබතුමාලා ඔතන ඉල්ල ඉඳවන්නේ නැත්තේ? නාම රාජපක්ෂ මහත්තයා ගේන්න, බැසිල් රාජපක්ෂ මහත්තයා ගේන්න දක්ෂයෝනේ. එන්න කියන්නේ විවාදයකට එක විවාදයකට. එන්නේ නැත්තේ ඇයි? ඔබතුමාලව දානවා සුයිසයිඩ් කාඩර්ලා කරලා. අර ගොල්ලන් සැප විඳිනවා. ඔබතුමාලා දක්ෂයෝ නෙමෙයිද? අනිත් ඇමතුරු දක්ෂයෝ නෙමෙයිද 100 ගාණක් ඉන්නවා. ඔය 3-4 දිනකට දෙන්න ඕනේද? ඉතින් ඇමතුමනි අපිට ක්‍රෝධයක් වෛරයක් නැහැ. හොඳ වැඩක් කවුරු හරි කරනවා නම් අපි ඒකට නරකයි කියන්නේත් නැහැ. දැන් බලන්නකෝ විමල් වීරවංශ මහත්තයා මිනිත්තු 4ක් තිබුණා ගරු මන්ත්‍රී. මේ දෙතුන් දෙනාගේ පාලනයට මේක ගොඩ ගන්න බෑ. මේ විමල් වීරවංශ මහත්තයා කියන්නේ මේ රාජපක්ෂ මහතුරු ගැන. අනිත් ඒ මොකද? තාත්තා අම්මාට පස්සේ පුතා රට නිදහස් කරගත්තේ පෞල් පරම්පරාව තර කරගන්න නෙමෙයි. මේ ආණ්ඩුව ගැන මෙතුමා ගහන ගැයිලි. ඔබතුමාට ගහලා අමතක වෙනවා. මේ රටේ ජනතාවගේ 140ක් දිනක ආදායම රුපියල් 250යි. මේ මෙතුමා 140ක 250යි මොකද්ද සංවර්ධනේ? 250ක් ගාලා මේ දැන් බනිස්සක් අපි කෑවා. කීයද බනිස් කිඩිය? 250ට වැඩි. KFC එකේ කෑව බනිස් කිඩිය. කොහොමද ජීවත් වෙන්නේ ජනතාව? ඉතින් මෙතුමල්ලට තරහ යනකොට පොඩ්ඩක් මෙතුමාට එහෙම මෙහෙන් ගිහිලා කියවල ජනාධිපතිතුමා හෙලිකොප්ටරේ දාගෙන ගිහපුවාම ආපහු ඔක්කොම අමතක වෙනවා. ඉතින් අපිට එතුමා ගැන දුකයි. හැබැයි එතුමා දක්ෂේ. හොඳ කතිකත්වයක් තියෙන ඕන පැත්තකට දැන් මෙතුමල්ලා දෙන්නම ප්‍රභාකරන් එහා පැත්තේ ඉඳලා ප්‍රභාකරන් ගැන ඕම කතා කරන්න පුළුවන් දක්ෂතාවය මෙතුමල්ලා දෙන්නටම තියෙනවා. මේ නියම දේශ ප්‍රේමියෙක් මෙතුමා යාපනයේ ඉපදුනේ
නියම මිනිස්සෙක් රට ආදරය කරන සටන් කරා කෙලින් කියලා මෙතුමාලා දෙන්නටම කියන්න හැකියාව තියෙනවා. ඒකටත් අපි මෙතුමාලා දෙන්නට ලකුණු දෙනවා. විශේෂයෙන් බලන්න එමෙතුමනි මෙතුමා ආර්ථික ඝාතකයෙක් ගැන කිව්වා මේකද ආර්ථික ඝාතකයෙක් නිසා රට පාඩු වෙන්නේ මෙහෙමයි. මේ ඝාතකයා කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති. මෙතුමා බැනලා මෙතුමා කියන දේවල් අපි ගණන් ගන්නෑ. බලන්න දැන් මේ ආණ්ඩුවේ ඩීල්. මේ බේබි කෙනෙක් ගැව්ව ඩීල් එකක් මං කියන්නේ. මෙන්න නඩුව අංකය DMR 3240 මේ ඊයේ පෙරේද ෆයිල් කරේ. මොකද්ද? දරන් කියන්නේ ඊශ්‍රායල් ආයතනයක්. We preliminarily estimate the total cost of මේ හම්බන්තොට විශේෂයෙන්ම වතුර සම්බන්ධයෙන් කොන්ත්‍රාත්තුව ලබා 10 වෙනි ඡේදයේ මේකේ තියෙන කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු උපදේශක සේවා ලබා දෙන බවත් එක්වන විත්තිකරු වෙනුවෙන් අදාළ අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ අමාත්‍ය ලේකම්වරයා නිලධාරී අදාළ බලධාරීන් එක්වන විත්තිකරු ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවත් ඒ වගේ මේ සඳහන්වා මේකේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දනිය අඟුණුකුල පැලැස්ස බරවා කුඹුර රොටේ වීරකැටිය මෘත්‍යවල ජල සම්පද යෝජනා ක්‍රමය ජල සම්පද යෝජනා ක්‍රම පුනරුත්ථාපිත කිරීම මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ඌරුබෝක ජල සම්පද යෝජනා ක්‍රම වැඩි දියුණු කිරීම ප්‍රාදේශ සභා ජල සම්පද යෝජනා ක්‍රම වෙනුවට මොරවක ජල සම්පද යෝජනා ක්‍රමයක් ඉදිරි කිරීම මෙන්න මේ ආදී මොකද්ද ගහන ගැහිල්ල ඩොලර් මිලියන 120යි බිලියන 13යි බිලියන 20ක් වැඩියෙන් ගහනවා බිලියන 33කට මේක ඔබතුමාලා මේ ගහන ගැහිල්ල ඔබතුමාලා නවත්තන්න තව ඔබතුමාට මිනිත්තු දෙකක් තිබෙනවා මේ ඔබතුමා වගකීමෙන් නේද ඔය ප්‍රකාශය වගකීමේ මේ නඩුවක් මේ පබ්ලික් ડોකියුමන්ට් මේ ડોකියුමන්ට් එක බලන්න we preliminarily estimate the total cost of 6 project US 120 million දරන් ආයතනයේ ගණන් හදනවා ලාභය තියාගෙන 120ක ලාභයක් තියාගෙන 120 million based on information received by feasibility studies provided to us by them by the ministry ඊට පස්සේ මොනවද වෙන්නේ මෙන්න ඊළඟට ගහනවා bank confirming ANG කියන්නේ ඊශ්‍රායලයේ බැංකුව confirm කරනවා we glad to express our interest arranging long term debt financing for 6 rural supply water project Sri Lanka preliminary estimated cost 120 බාධා කරන්න එපා 120 විනාඩි දෙකක් තියෙන්නේ 120 million ඊට පස්සේ මෙන්න එනවා මෙන්න බලන්න මෙන්න SCAC approval එක non solicited proposal SCAC එකෙන් approve කරන්න මොකද කරන්නේ whereas the standing cabinet appointed review committee on unsolicited proposals hereafter referred to as SCAC has received the concept of proposal forwarded by MS Darren Group Unlimited Israel and concluded that the proposed project will be beneficial for the development of Sri Lanka. දැන් ඔන්න එනවා අන්තිමට ගේම එන්නේ මෙතන. මෙන්න අප්‍රූව් වුණ ගාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඊශ්‍රායලයේ බැරන් ගෲප් සහ විසින් ලද අභිලාෂය ප්‍රකාශ කිරීම ඉදිරිපත් කිරීම මේ කියන්නේ ජල සම්පාදන අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇත දත්ත පත්‍රිකා ව්‍යාපෘති මෙහෙම කමිටු වාර්තාව. මෙන්න ගාන විදේශ අරමුදල දේශීය අරමුදල රුපියල් තියෙනවා මිලියන 5000 ගණක්. විදේශීය අරමුදල ඇමරිකානු ඩොලර් 277යි ඇමරිකානු ඩොලර් මේක පාස් කරලා මෙන්න දැන් එනවා ජල සම්පාදන සියලු දෙනාගේම ඇමතුමාගේ ලියුම් තියෙනවා මේ තියෙන අත්සන් කරපු කට්ටිය ගිවිසුම MOU එක ඒ අබේ ගුණසේකර සෙක්‍රටරි මිනිස්ට්‍රි ඔෆ් වෝටර් සප්ලයි ඉස්ටර්බන් සෙන්ටර් MS බැරන් ගෲප් ඔෆ් කරුණාසේන හෙට්ටිආරච්චි චෙයාර්මන් නැෂනල් වෝටර් සප්ලයි බෝඩ් ඩොලර් මිලියන 120 බිලියන 13ට එන්නේ මේකේ මේ ප්‍රොජෙක්ට් එක ඩොලර් බිලියන 33ට මේක පාස් කරනවා බිලියන 20ක් ගහනවා අපි හිතුවේ 110යි ගහන්නේ කියලා මිස්ටර් 10% කියලා හිටියේ කලින් දැන් මේක 30යි කියලා හිතුවේ 150 ගුණයකින් මේකෙන් ගහනවා රටේ හම්බන්තොට ප්‍රොජෙක්ට් එකට මිනිස්සුන්ට වග්ගඩු සේවයෙන් මේ පෙළෙන මිනිස්සුන්ගේ බේර ගන්න මේ වෝටර් ප්‍රොජෙක්ට් එක ගේන්නේ බිලියන 13යි ගාන බිලියන 20ක් වැඩියෙන් බිලියන 33කට මේක අප්‍රූව් කරලා මේ ආකාරයෙන් හම්බ කරලා අපිට කටවාගෙන කියන්නේ මට කියන්නේ hina වෙලාද මම කියන්නේ මේ වගේ හොරකම් මේ එකයි අහුනේ මොකද මෙතුමියට හම්බුන්නේ නැහැ කමිෂන් එක හම්බුන්නේ නැහැ ඒ හින්දා තමයි මේ උසාවිය කියලා තියෙන්නේ නැත්නම් අහුවෙන්නේ නැහැ ඊළඟ අවස්ථාවේ අපි ඉදිරිපත් කරමු බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා